හොඳයි ආදරණීය දුවේ පුතේ අපි අද කතා කරන්න ඉන්නේ මව්ගුණ පියගුණ ගීත ගැන. ඉතින් මව්ගුණ පියගුණ ගීත ඇත්තටම මේ මවගේ පියාගේ තියෙන ආදරය එහෙම නැත්නම් අපිට තියෙන බැඳීම ගැන තමයි මව්ගුණ පියගුණ ගීතවල කියවෙන්නේ. ඒගොල්ලෝ ඒ දෙකල අපි වෙනුවෙන් කරපු දේවල් දැන් අම්මා හඳක් වගේ අපිට සෞම්‍ය ගුණය ආදරය දෙනවා. තාත්තා සූර්යයා වගේ අපිට ආලෝකයේ ප්‍රශ්නය එහෙම නැත්නම් ශක්තිය ලබා දෙනවා. ඉතින් හොඳම උදාහරණය තමයි මේ ඉරයි හඳයි. ඉතින් ඉරයි හඳයි වගේ තමයි අම්මා තාත්තා කියන දෙපළ අපගේ ජීවිතේට. ඉතින් අපි උදාහරණ කිහිපයක් අරගෙන බලමු. දැන් මව්ගුණ ගීත ගත්තාම බොහෝ වෙලාවට රිද්මය අරගෙන බලුවත් බොහෝ වෙලාවට අධික වේගයෙන් ගයනවා බොහොම අඩුයි. බොහෝ ගීත බොහොම අඩු ලයකින් තමයි ගයන්නේ. වැලි මාලිගාවිසක් ඉති පදවිය ලබන්න ගල් වැට ළඟ වාඩි වෙලා අඳ පායන හැටි බලන්න සතර දිසා ජයගෙන මම හනික ඉවි ඔබේ ලොට සඳ හිරුයි එළිය දෙමි මිදුලේ වැලි මාලිගාවිසක් ඉති පදවිය ලබන්න ගල් වැට ළඟ වාඩි වෙලා අඳ පායන හැටි බලන්න සතර දිසා ජයගෙන මම හනික ඉමි ඔබේ ලොට සඳ හිරුයි එළිය දෙමි පිරිසිඳ ලොවේ අනික අවමන්නේද නොසිල්වෙමි මිනිස් මහිම ලෝතින්ගෙන සිනාසෙමි මිදුලේ වැලි මාලිගාවිසක් ඉති පදවිය ලබන්න ගල් වැට ළඟ වාඩි වෙලා අඳ පායන හැටි බලන්න සතර දිසා ජයගෙන මම හනික ඉවි ඔබේ ලොට සඳ හිරුයි එළිය දෙමි එපා උතුළු මගේ සිරසට එපා සිරසුලා ඉඳිනට කිනා සිසි මායින වග හිඳිනු මෙනේ දුවේ කියා මාම තන් පියාණනේ මිදුලේ වැලි මාලිගාවිසක් ඉති පදවිය ලබන්න ගල් වැට ළඟ වාඩි වෙලා අඳ පායන හැටි බලන්න සතර දිසා ජයගෙන මම හනික ඉමි ඔබේ ලොට සඳ හිරුයි එළිය දෙමි සුරතල් නංගියේ අපේ අම්මා ඇඟලේ කැටි කිරි කරනම්මා පොඩි අවදී අප අත පෙව්වින්දා අම්මට මම වෙන්නා
අම්මා දුක් විඳා තාත්තා දොදොලුත් දෙන්නේ දුන්නම අයියත් කන්නේ මදි වී තව ඉල්ලන්නෙත් අයියයි වෙන්නෙත් නද අයියයි දොදොල් තියා මොනවා දුන්නත් මෝඩිය කොපමණ උඩ පෙන්නත් අම්මා පියාට වැඩිය හොඳයි මට නංගී ඔබ වෙන්නත් නැටුම් බලන්නට එදා ගොසින් මිනිස්සු වට වී හිටිය නිසා මාව වඩාගෙන පෙන්නුවේ අයියේ තාත්තා නොවේද මගේ නංගිගේ තාත්තා කළුම කළුයි අපේ අම්මා නම් සුදුම සුදුයි එබැවින් අම්මා පියාට වැඩිය සුදු පාටින් නියලයි අයියේ සුදු නම් ලස්සනද පොල් බෑයත් හරි සුදු නේද එබැවින් අයියට සැමටම වැඩිය ලස්සන පොල් බෑයයි නංගී හොඳ නෑ දඟ කිල්ල කොයි දෙයකටවත් නෑ මිල්ල අම්මා ඔබ අට ලෙඩ සෑදුන විට කඳුළු සලා හැඬුවා ඔය වචනේ අයියේ හරිය අඬන්න නම් කාටත් බැරි දවසක් අයියත් දොර ළඟ වැටිලා ඌ කිය ඇඬුවා අපි දෙම්මෙය බේරා ගනිමු සිරි අයියාගෙන් ගොස් අසමු අම්මද තාත්තද හොඳ කියලා එතකොට සිරි අයියා කියයි ඕ මම ඒකට කැමති සිරි අයියලා මේවා දනිති යමු යමු අයියේ සිරි අයියා ළඟට සිරි අයියේ කරුණක් අසමි අම්මද තාත්තද වැඩිය අගේ කරුණාවෙන් සිරි අයියා අප අත බේරාගෙනවා දෝ අම්මා හොඳයි කීවත් වැරදි තාත්තා හොඳයි කීවත් වැරදි එබැවින් නංගියේ මල්ලියේ පවසමි දෙන්නම හොඳය කියා